ආවේ. හරිද මේකේ මුලින්ම කියලා දෙන්නේ හතරවෙනි ගාන. තව මේ ගාන හදපුවම තව ගානක් දෙකයි තියෙන්නේ. ආවේ. ස්වභාවික දිගේ ඉල්ලලා තියෙනවා. මේකට 2 වර්ගමූල GA කියන ප්‍රවේගයක් දෙන්න. දුන්නාම මේක පල්ලෙහාට විසික් කරනවා. විසික් වුණාම මම මෙතන ඉඳලා දුර මහින්න ගන්නම් සාධාරණ තැනකට විස්ථාපන වුණාට පස්සේ x තොරණ x ඩබල් ඩොට්. ඊට පස්සේ සමලමවර්තිය බව පෙන්වන්න මොකද කරන්නේ සාධාරණ තැනකට දාලා ඉවරලා x සමානයි m දාන්න. සර් x සමානයි m දාන්නම් පල්ලෙහාට තියෙන බලය මොකද්ද? mg තියෙනවා ඍණ t තියෙනවා ප්‍රත්‍යස්ථමාපංකයේ mg ප්‍රත්‍යස්ථමාපංකයේ mg වතාව ලැබුණු දිග කොච්චරයි? x බෙදීම ආරම්භක දිග කොච්චරද? a සමානයි ස්කන්ධය m x ඩබල් ඩොට්. m කැපෙනවා. මෙතනින් ඍණ g බෙදීම l එක පොදුවට ගත්තොත් එනවා x ඍණ l සමානයි x ඩබල් x ඍණ l කියන්නේ y කියලා ගන්න. x ඩොට් සමානයි y ඩොට් x ඩබල් ඩොට් සමානයි y ඩබල් ඍණ g බෙදීම l වතාවක් x ඍණ l කියලා කියන්නේ y සමානයි y ඩබල්. එතකොට ඍණ ඔමෙගා වර්ගය වතාවක් y සමානයි y ඩබල්. එම නිසා කංශ ඇදී පවතින තේ කංශව සරල අනුවර්තීය චලිතය යෙදී. ඊට පස්සේ දැන් නාභිය තියෙන x සමානයි l දුර. ඒ කියන්නේ මෙතන ඉඳලා l දුරකින් තමයි නාභිය තියෙන්නේ. ඒ කියන්නේ නාභිය තියෙන්නේ මෙතන. මෙතන නාභිය තියෙන්නේ. මේ එළුයි මෙන්න මේ ඕම අතර නාභිය තියෙන්නේ. ඊට පස්සේ අපි ඊළඟට අංශ වැඩිතම ගැඹුරු ලක්ෂයට යනකොට ගත වෙන කාලය අහනවානේ. හරි. ඔය බලන්න එතන වැඩිතම දැන් මෙතන නාභිය තියෙන්නේ. එතන ඉඳලා කොච්චරක් පල්ලෙහාට යනවද කියලා බලන්න. එතකොට එතන ඉඳලා පල්ලෙහාට කොච්චරක් යනවද කියලා බලන්න නම් ඔය නොකිය ඉල්ලන්නේ මොකක්ද? විස්තරය හොයන්න නම් හැමදාම කරන දේ. මොකද? කියන්නේ ප්‍රවේගය දන්න තැනකට ප්‍රවේග සමීකරණ දානවා. ආයතනට දාපුවම ප්‍රවේග සමීකරණ v වර්ග සමානයි ඔමෙගා වර්ගය වතාව a වර්ග ඍණ x වර්ග. මෙතනට දානවා. මේ ෆන්ක්ෂන් එක අපි a කියලා දාමු. ප්‍රවේගයේ වර්ගය කීයද? 4යි g. ඔමෙගා වර්ගය කියන්නේ g බෙදීම l. l නෙමෙයි මේක a වෙන්න තියෙන්නේ. a g බෙදීම x ඍණ a a ඒ වර්ගයේ ඍණ නාභිය මෙතන නාභියේ ඉඳලා එතනට දුර කීයද? ඒ මෙතුම් හරිනේ. GDG ගැපුවා. මේක හරස්සටි කරපුවම 4ක් a වර්ගය ධන a වර්ගය සමානයි a වර්ගය. 5ක් a වර්ගය සමානයි a වර්ගය. එහෙනම් a සමානයි කීයද? මූල 5යි a. ඔන්න විස්තරය ආවා. ඒ කියන්නේ විස්තරය දෙන්නේ මෙතන ඉඳලා කොච්චරක්ද දෙන්නේ? මූල 5. මූල 5 කියන එක දෙකටත් වඩා ලොකුයි. දෙකයි තව ටිකකුයි වගේ. හරි තේරුණා? හරි දැන් ඕකට කොහොමද රවුමක් අනින්නේ? හැමදාම කරන්න තියෙන මෙච්චර. කව කට්ට අරගෙන කව කට්ට තුඩ තියන්න නාභිය. අරයට ගන්න විස්තරය. මොකද්ද? කව කට්ට තුඩ තිබ්බ නාභියෙන් අරයට ගත්ත විස්තරය මෙතෙන්ට ඉඩම දිනනවා නාය මුලින් ඉඳන්. මේ තව ටිකක් මේක මෙහාට කරනවා නේ. මේ මේ සාධාරණ තැන mg මේ දුර x මේ මෙන්න මේ තමයි නාභිය තියෙන්නේ මෙන්න මෙතන. නාභිය තියෙන්නේ මෙන්න මෙතන. එතන ඉඳලා තව මූල 5 a ප්‍රමාණයක් පල්ලෙහාට. මෙන්න මෙතන. මූල 5 කියන්නේ මෙන්න මෙච්චරක් විතර පල්ලෙහාට. හැබැයි එච්චර දුර යන්න බෑ. මෙතන නාභිය තියෙන්නේ. උඩරිම යන්න පුළුවන් මෙතනට විතරයි. ඇයි? එතනින් පස්සේ අර සරල නෝන තිය බව මොකද වෙන්නේ? නැතුව යනවා. මේක හොඳට තේරුම් ගන්න. රවුම අඳින්න කොහමද? නේ අඩ රවුම අඳින්න කොහමද? කව කට්ටේ තුඩ තියනවා කොතනින්ද? නාභියේ. කව කට්ටේ තුඩ නාභියෙන් තියලා ඊට පස්සේ මොකද කරන්නේ? අරයට ගන්නවා මොකද්ද? විස්තරය. මේ ටික කීයද? නේ කීයද? මූල 5යි මෙන්න මේ ටික කීයද?
දැන් අපෙන් අහන පොතේ ඉඳලා කොතෙන්ද ගතුන කාලේ. දැන් මෙතනනේ බෝලේ හිටියේ. එතන ඉඳලානේ අම්මට සිරිතේ කෝන්. 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 මෙන්න කෝන්. මේ කෝනේ කීයෝ? 90. මේ කෝනේ තීට. උඹට වෙනනේ කාලේ හොයන්න මොකක්ද අපි සමීකරණ? t සමානයි තීටා බෙදීම ඔමෙගා. එහෙනම් තීටා කියන්නේ කීයද කෝනේ? 90 දන තීටා කියලා ගන්න. එහෙනම් කෝනේ කියන්නේ 90 දන තීටා. එහෙනම් මේ කෝනේ අල්ෆා කියලා ගන්න බඩට. තේරෙනවද? කෝනේ කිව්ද 90 දන අල්ෆා. බෙදීම ඔමෙගා. එහෙනම් t කියන්නේ එකයට ඔමෙගා කියන්නේ ඔමෙගා කියන්නේ කීයද? වර්ගමූල g බෙදීම එක. එතකොට එකයට ඔමෙගා කියන්නේ වර්ගමූල l බෙදීම g. වතාවක් 90 දන ඇල්ෆා. අම්මට සිරි ඇල්ෆා හොයන්න කොහොමද? ඇල්ෆා ලියන්න ඕනේ මොකෙන්ද කියලා උන් කියලා දෙනවා. කීයෙන් ලියන්න ඕනේ? කොස් වලින් ලියන්න ඕනේ. ඔවුන් ඉතින් කොස් වලින් ලියන මේ බද්ධ භාගය හොයාගන්න කොහොමද? මේ කර්ණය නම් දන්නවා කීයද? මූල පහයි. මේ දිග කීයද? l නෙමෙයිනේ. මේක a. එහෙනම් මේකත් කීයද? a. ඉතින් පයිතගරස් දාලා මේ දිග හොයාගන්න. මේ දිග මූල පහයි එනම් මේක එනම් මේ දිග කීයද? මූල පහේ වර්ගයෙන් a වර්ගය අඩු කරපුවම කියමු. 5යි a වර්ගය ඍණ a වර්ගය 4යි a වර්ගය 4යි a වර්ගය කියන දෙකයි. එහෙනම් බද්ධ භාගය කීයද? මේ කොස්සල්ක පැත්තකින් හොරෙන් පැත්තකින් ලියන්න මේ. කොස්සල්ක බාප බද්ධ භාගය 2යි. කර්ණය මූල පහක් තියෙයි. එහෙනම් කොස්සල්ක කියන්නේ 2ට මූල 5යි. එහෙනම් ඇල්ෆා කියන්නේ කොසින්නස් 2ට මූල 5යි. එහෙනම් ඇල්ෆාට දානවා කවුද? කොසින්නස් 2ට මූල 5යි. ඔන්න ගැඹුරුම ලක්ෂයට යාමට ගත වෙන කාලය. රයිට්. හරි. ඕක තමයි මම හිතන්නේ දීලා තිබුණේ. මේ මෙතනත් ආයෙත් එල් කියලා ඉතින් බලපන් පුරුද්ද. ඒ ඒ ඒ තේරෙන්නේ? ඔක්කොම ඒ ඉන්නේ. හරි. ඔන්න ගැඹුරුම ලක්ෂයට යාමට ගත වෙන කාලය. ඔන්න ගණන් 4ක් සම්පූර්ණ ෆුල් හැදුවා. හරි. තව ගණන් දෙකක් තියෙනවා. ඒ ගණන් දෙකට දැන්. හරි ඉවරයි. පැහැදිලිද මේ කරන්ට් තියෙන්නේ මොකද්ද? රූපයෙන්ද සරල අනුවර්තීය බව පෙන්නවා හැමදාම බේල් සමීකරණය. ඒක දාන්න නම් මොකා ඕනේද? කෝණය ඕනේ. රවුම අඳින්නේ කොහමද? කව කට්ට තුඩ තිබ්බා කොහෙන්ද? කේන්ද්‍රයෙන් තිබ්බා අරයට ගත්ත කවද? විස්තරය අරගෙන රවුමක් ගිරුවා. ඕකමයි අද දවසේම කරේ මොකද්ද? කේන්ද්‍රයේ කව කට්ට තුඩ තිබ්බා අරය විස්තරයට ගත්තා රවුම ගැහුවා මේ සමීකරණය දැන්. එච්චරමයි අද දවසට ඉගන්නේ. හරි. තව ගණන් දෙකක් තියෙනවා. ඒක ඊළඟ ගන්න දාන්න. හරි. හතරවෙනි ගණන් අඩුපාඩු තියෙනවා. තම තමන් දාගන්න. හරි. රයිට්. ඊළඟට පස්වෙනි ගණන්.